දවසට 3 පාරක් විතර ඔයත් ෆෝන් එක charge කරනවද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාටත් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි එක ආරක්ෂා කරගන්න. ඔයාලා ඔයාගේ ෆෝන් එකේ setting වලට යන්න ඕනේ. setting වලට ගියට පස්සේ setting එක මේ විදිහට බලා ගන්න පුළුවන්. setting එකේ බැටරි කියන option එක touch කරන්න ඕනේ. ඉතින් ඒක touch කරාට පස්සේ ඕගොල්ලන්ට පළවෙනියෙන් බලා ගන්න පුළුවන් වෙනවා බැටරි saver කියලා. ඉතින් ඒක ඕගොල්ලෝ touch කරලා set a schedule කියන එක දිරිවෙල්ල ඕගොල්ලෝ මේ ෂෙඩියුල් කරගන්න ඕනේ බැටරි කීයෙන්ද කියලා. ඉතින් මම දැන් බැටරි 45න් දැම්ම පස්සේ මේ වගේ තිරේ කළු වෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බැටරි 15 වගේ සිලෙක්ට් කරගෙන ඉවරලා ඕගොල්ලෝ මෙතනින් බෑක් වෙන්න ඕනේ. ටර්න් ඔන් කියන එක දුන්නොත් එහෙම මේ බැටරි සේව් එක දැම්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ටර්න් ඔෆ් කරලා ඉවරලා ෂෙඩියුල් කරාට පස්සේ ඕගොල්ලන්ට බැටරි 15ක් වුණ ගාම ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා බැටරි 15යි කියලා. ඉතින් එතකොට ඕගොල්ලොන්ට දැන ගන්න පුළුවන් බැටරි එක කොච්චර බැලලා තියෙනවද කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ බැටරි ආරක්ෂා කරගන්න මේකත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ setting එකත් ඕගොල්ලෝ හදාගන්න. ඊට පස්සේ බැටරි මැනේජර් කියන එක ඕගොල්ලෝ ඔන් කරලා තියාගන්න. ඒකත් ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙනවා බැටරි ආරක්ෂා කරගන්න. ඒ වගේම ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඊළඟට apps startable option කියන එක දීලා ඕගොල්ලෝ ඒකේ තියෙන ඔගොල්ලෝ ගොඩක් පාවිච්චි කරන ඇප් එක සිලෙක්ට් කරලා මෙන්න මේ apps optimized කියන එක ටික් එක දාගන්න ඕනේ. මේ ටික් එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට ගොඩක් බැටරි එක බහින එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ওই setting ටික හදාගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන බැටරි එක ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න. notification bell එකත් all කරන්න. මේ වගේ වටිනා කියන වීඩියෝස් ඕගොල්ලොන්ටත් ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඕගොල්ලොන්ට ජයම ජය වේවා.